පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් පනතට ගෙනෙන ලද සංශෝධනයන්ට අනුව යම්කිසි සභාවක මුළු සභික සංඛ්‍යාවෙන් 60% කොට්ටාශ ක්‍රමයට හා 40%ක් සමානුපාතික ක්‍රමයට තෝරාපත් කරගනු ලබනවා. මෙම ඡන්ද විමසීමේදී මනාප සලකුණු කිරීමක් සිදු නොවන අතර පක්ෂය හෝ ස්වාධීන කණ්ඩායමට කතිරය පමණක් සලකුණු කිරීම සිදුවනවා. පළාත් පාලන ආයතන බල ප්‍රදේශයේ එක් කොට්ටාශය වෙනුවෙන් සභිකයෙකු අනිවාර්යයෙන්ම තේරීපත් වනවා. යම්කිසි පක්ෂයක් හෝ කණ්ඩායමක් කොට්ටාශයක් ජයග්‍රහණය නොකළද එකී පක්ෂය හෝ කණ්ඩායම ලබා ගන්නා ලද ඡන්ද සංඛ්‍යාවට සමානුපාතිකව සභික ධූර හිමිවනවා. නව පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් පනතට අනුව යම්කිසි සභාවක අවම කාන්තා නියෝජනය වූ සභික සංඛ්‍යාවෙන් 25% පවත්වාගෙන යාම මැතිවරණ කොමිෂන් සභාව සතු වගකීමක්ව පවතිනවා. ඡන්ද විමසීම් පනතට අනුව ඡන්ද ගණන් කිරීම ඡන්ද පොළහිදීම සිදුවනවා. එසේ වුවත් අවස්ථානුගත කරුණු හා ආරක්ෂක හේතුන් මත කොට්ටාශයට අයත් ඡන්ද මධ්‍යස්ථාන සියල්ල එක් තැනකට ඒක රාශී කොට එහෙත් ඒවා වෙන්වෙන් වශයෙන් ගණන් කිරීමට කටයුතු යොදා තිබෙනවා. කොට්ටාශයකට අයත් තැපැල් ඡන්ද ගණන් කිරීම සිදුවන්නේ කොට්ටාශයේ ප්‍රධාන ඡන්ද මධ්‍යස්ථානයේදී. කොට්ටාශයේ ඡන්ද ප්‍රතිඵලය එම කොට්ටාශයේ ප්‍රධාන ඡන්ද මධ්‍යස්ථානයේදීම ප්‍රකාශයට පත් කෙරෙනවා. එසේ වුවද එක් පක්ෂ හා ස්වාධීන කණ්ඩායම ලබා ගන්නා ඡන්ද සංඛ්‍යාව අනුව සමානුපාතිකව හිමිවන සභික සංඛ්‍යාව තීරණය කරනු ලබන්නේ ඒ තේරීම් භාර නිලධාරී කාර්යාලවල පිහිටුවා ඇති අවසන් ප්‍රතිඵල වගුගත කිරීමේ මධ්‍යස්ථානයේදී. එම ප්‍රතිඵලය මැතිවරණ කොමිෂන් සභාව මගින් නිර්වද්‍යතාවය සනාථ කර ගැනීමෙන් පසු මාධ්‍ය වෙත නිකුත් කරනු ලබනවා. මැතිවරණ කොමිෂන් සභාවේ හා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඒකාබද්ධ පණිවිඩයකි.